අපේ තායිලන්ඩ් ටුවර් එකේ දවස් කීපයක් අපි පුකේට් වල තැවරන් බීච් රිසෝට් එකේ ස්පෙන්ඩ් කරා. ඒක හරිම ලස්සන රිසෝට් එකක්. ඉතින් ඒ රිසෝට් එකේ අපි ගත කරපු ඒ දවස්වල මෙමරීස් තමයි මේ වීඩියෝ එකෙන් මේ විදිහට ගේන්න හිතුවේ. ඉතින් අපි චෙක් ඉන් වෙද්දිම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඒක හර්බල් ටී එකක්. හරිම රසයි. ඒ වගේම අපි දැන් චෙක් ඉන් වුණේ චෙක් ඉන් ටයිම් එකට ටිකක් කලින්. චෙක් ඉන් ටයිම් තිබ්බේ 3 pm. අපි ටිකක් කලින් ගියපු නිසා අපිට VIP ලොන්ජ් එකේ ඉන්න වුණා පොඩි වෙලාවක්. VIP ලොන්ජ් එකත් ගැන කිව්වොත් හරිම කම්ෆි. හැමදේම තියෙනවා එතන. ඉතින් අපි රූම්ස් රෙඩි වෙනකන් මේ විදිහට පොඩි රවුමක් දාලා ඒ ටයිම් එකනුත් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා අපි දෙන්නා හොටෙල් එක බලන්න, ෆොටෝස් ගන්න එහෙම පටන් ගත්තා. Hasipiya salana sura anganada situna ha kahe tarakhanala hita hiri vetuna hadavata goda galuva kulundule adare una ha turule manava dekho malamutu vadani adare galai ganga wage si tatunu homa deya yatamal paravi jiviterai pasak puni තෙවරන් රිසෝට් ප්‍රොපර්ටි එක ගොඩක් ලොකුයි. ඉතින් අපේ රූම් එකට අපිට ගොඩක් දුර මේ විදිහට යන්න වුණා බගි එකක. ඒ යන පාරෙත් හරිම ලස්සනයි. හරිම ග්‍රීනරි. ඒගොල්ලෝ හරිම ලස්සනට ගාඩන් එක හදලා තියෙනවා. ගොඩක් ආස හිතන විදිහට. හරිම නේචර් ෆ්‍රෙන්ඩ්ලි. මෙයා අපිට හොටෙල් එකේ ස්පා එක, රූම්ස්, රෙස්ටොරන්ට් ඒ තියෙන විදිය අපිට එක්ස්ප්ලේන් කර කර අපේ රූම් එක ගාවට එක්කගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි දෙන්නත් වටපිට බල බල හරිම ආසාවෙන් හරිම එක්සයිටින් අපේ රූම් එක දකිනකන් ඉතින් මේ විදියට අපි රූම් එක ළඟට ගියා. තෙවරන් බීච් රිසෝට් එකේ හරිම ලස්සන පූල් එකක් තියෙනවා. ඉතින් මේන්ම රීසන් එක අපි මේ රූම් එක බුක් කරන්න මේ රූම් එකට ඩිරෙක්ට් පූල් ඇක්සස් තියෙනවා. ඉතින් එන්නකෝ යන්න පෙන්නන්න. कच्ची डोरियों से मैंने तू बांध ले पक्की यारियों में होंदे ना फासले ये नाराजगी कागजी सारी तेरी मेरे सोड़िया सुन ले मेरी दिल दिया गल्ला करांगे नाल नाल बैके अख नाल अख नु मिला के दिल दिया गल्ला है करांगे रोज रोज बैके सच्चिया मोहब्बत निभा के सताए मैनू क्यों दिखा है मैनू क्यों एवे झूठी मोटी रुस के रुसा के दिल दिया गल्ला करांगे नाल नाल बैके अख नाल अख नु මම කලින් කියපු ලස්සන පූල් එක තමයි මේ තියෙන්නේ. මේක සයිඩ් එකක් විතරයි. මේ පූල් එක ගොඩාක් ලොකුයි. ඒ වගේම පූල් බා එකක් තියෙනවා. අපිට ඕන තරම් ඕන විදිහට එන්ජොයි කරන්න
ස්පේස් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති ඈතින් ලස්සනට පේන්නේ බීච් එක. ඒ බීච් එක මේ රිසෝට් එකට ප්‍රයිවට් බීච් එකක් තියෙනවා. අපිට බීච් එකෙත් ඕනම ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. ඉස්සරහට ඔයාලට බලාගන්න පුළුවන් අපි මොනාද කරපු ඇක්ටිවිටීස් කියලා. හරිම ලස්සන එන්වයරන්මන්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එදා හවස අපි හොටෙල් එක වටේම රවුමක් ගියා. බලන්න තියෙන තැන් ගොඩක් දේවල් බලලා ඒ එන්වයරන්මන්ට් එක අපි උපරිමයෙන් එන්ජොයි කරා. ඊට පස්සේ අපි දැන් රූම් එකට ආවෙත් රෙඩි වුණේ පූල් එකට යන්න. our favorite time, pool time. පේනා නේද එක්කෙනෙක් කොච්චර එක්සයිටඩ් වෙලාද ඉන්නේ කියලා. ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතුදේ daily 4 pm මෙතනට පෙට්ස්ලා වරන් එනවා. ඉතින් අපිට එයාලට ෆීඩ් කරන්න පුළුවන් මේ විදියට. එතන ඉන්නවා අපේ ඌරු යාළුවෝ දෙන්න තමයි ෆේවරිට්. චූටි හාපැටව්, එතකොට ලස්සන ගිරව්, එතකොට ඉබ්බෝ, ඒ වගේ හරිම ෂෝක්. ඒ ටයිම් එක තමයි මගේ නම් ෆේවරිට්ම ටයිම් එක. මොකද එතනට ගියාම පොඩි බබාලා එයාලට ෆීඩ් කරන විදිය, ඒගොල්ලොත් එක්ක ප්ලේ කරන විදිය බලාගෙන ඉන්න හරිම ආසයි. මම නම් ආසම ඒ චූටි බබාලා කොහොමද ඒ පෙට්ස්ලා එක්ක ඉන්නේ ඒක බලන්න මං හරිම ආසයි. හැමදාම ඉතින් අපි දැන් හවස 4 වෙද්දි දුවන්නේ ඌරු යාළුවෝ දෙන්න බලන්න. මේ පේනවනේ ඒ දෙන්න කොහොමද කිරි බොන්නේ කියලා. හරිම කියුට් අනේ. අපි දැන් ගියා පොඩි වෝක් එකක් බීච් එකේ. එදා දවසේ අපි කොෆි එක බිව්වෙත් බීච් එකේ ඉඳලා. ඒ මූමන්ට් එක කියන්න තේරෙන්න හරිම රිලැක්සින්, හරිම කාම්. කාලෙකට පස්සේ අපි ඩේලි කරන වැඩවලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ විදියට අපේ ජීවිත විඳින්න ලැබෙන අවස්ථාව අපි උපරිමයෙන් විඳින්න ඕන. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගැන කිව්වොත් බ්‍රෙක්ෆාස්ට් එකෙත් ගොඩක්
වරයිටිස් තිබුණා. හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. අපි දෙන්න ඉතින් හොඳට කෑවා. ඒ හිටපු දවස් ටිකේ අපි ෆුල් බෝඩ් ගියේ. මීල්ස් 3ම හොඳට එන්ජොයි කරා. ඉතින් අපි දෙන්න ෆස්ට් ටයිම් කායකින් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතුදේ අපි හැමෝටම අපේ ජීවිතේ තරුණ කාලේ තියෙන්නේ හරිම ලිමිටඩ් ටයිම් පීරියඩ් එකක්. ඉතින් ඒ කාලේ අපි අපේ ආදරණීයන් එක්ක අපි ආදරය කරන අයත් එක්ක සතුටින් ඒ මොහොත විඳින්න පුරුදු වෙමු. එතකොට කවදා හරි දවසක අපි ආපස්සු හැරිලා බලද්දී අපේ ජීවිතේ ගොඩාක් මෙමරිස් එකතු වෙලා තියෙයි අපේ ආදරණීය අයත් එක්ක. ඉතින් ඒ විදිහට ජීවිතේ විඳින්න පුරුදු වෙනවා නම්, ඒ මොහොත විඳින්න පුරුදු වෙනවා නම් අපිට කවදාවත් පසුතැවෙන්න හේතුවක් වෙන එකක් නෑ.